ඇත්ත අහලා තියෙනවද අර කොසල් රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ රජුරුව ගේනව මාලිගාවට එක අන්තක්පුර බිසවා ස්වාමියා මහාන වෙලා රජුරුව දවසක් නිල්මානෙල් මල් ටිකක් ගෙනල්ලා අන්තක්පුර බිසවවරුන්ට මල් දෙක දෙනවා. එක අර මහාන වෙච්ච ස්වාමියාගේ බිරිඳට දුන්නා. මේ බිරිඳ නිල්මානෙල් මල් සුවඳ බලනවා. බලලා එක පාරම පින්නතුනි අඬන්න ගන්නවා. රජුරුව අහනවා ඇයි අඬන්නේ? පින්නතුනි මේ සංසාරයට හරි වැදගත් කරන්න පුළුවන් කුසල කර්ම. අඬන්නේ ඇයි කියලා අහනකොට අර බිරිඳ කියනවා නිල්මානෙල් මල් සුවඳ එනකොට ස්වාමියා මතක් වුණාලු. මේක රජුරුවන්ට අරුමයක්. රජුරුව බහුවදා ආරාධනා කරනව බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාලිගාවේ දානෙට ආරාධනා කරනවා. බුදුහාමුදුරු අර හාමුදුරු සේරම එක්ක වඩිනෝ. දන් වළඳලා අවසානයේ රජුරුව කියනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ අර අසවල් හාමුදුරුවන්ට අනුශාසනාව කරන්න කියන්න ඔබ වහන්සේලා වඩින්. දැන් රජුරුවන්ට මොකක්ද මේ දැනගන්න උවමනාව? ඇත්තටම අර කතා කරනකොට නිල්මානෙල් මල් සුවඳ එනවද කියලා. පින්නතුනේ අර හාමුදුරුව පළවෙනි බණ පදේ කියන්න කටාරිනකොට මුළු මාලිගාවම නිල්මානෙල් මල් සුවඳයි. රජුරුව ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි එහෙම? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු සංසාරෙම තෙරුවන් කෙරෙහි පැහැදිලා. ඒ කියන්නේ බුදු පිළිමයක් දැක්ක ගමන් බණක් කියන තැනක් දැක්ක ගමන් ආර්ය මහා සංඝ රත්නය දැක්ක ගමන් හදවතේ ශ්‍රද්ධාවක් ඇති වෙලා පින්නත් මේක පාරම හයියෙන් සාදුකාර දෙනවලු දැක්කාම. මෙහෙම හැඟීමක් පහළ වෙලා සාදුකාරයක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. ඒ සියලු දේවල් කරගන්න තමයි ඔය මිනිසත් භවයේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මගේ පළවෙනි යෝජනාව අද ඉඳන් පන්සිල්වත් රකින්න. පැහැදිලිද මම මේ කියන එක? අද ඉඳන් පන්සිල්වත් රකින්න. බොරුවක්වත් කියන්න එපා. ඔයත් ඔය ජීවිතේ රැවටිලා නැද්ද කවදාව? ඕන තරම් ඇති. ඕන තරම් වැරදිලා ඇති. ඔය අපි බොරුවක් කියපුවාම පින්නතුනේ ඒකට කවුරු හරි රැවටෙනවනේ. ඔයත් දන්නවද අපි ආපහු රැවටෙන විදිය? ඔය දැකලා තියෙනවද සමහර සත්තුන්ට අර කෑමට ඇම දානවා. සතා ඔය ඇම කණ්ඩ යන්නේ මොකක් කියලා හිතලාද? කෑමක් කියලා හිතලා. අපි රැවටෙනවා පින්නතුනි ජීවිත විනාශ වෙනකම්.
අපි රැවටෙනවා ජීවිත නැති වෙනකම්. කවදාවත් එකදු බොරුවක්වත් කරන්න එපා. අපේ තරුණ දරුවෝ